ජේසුනි ලන් වෙන්න. ජෙසුපේටයි ඔබට සුබ දවසක්. මිත්‍රවරුනි, අකුණු කුණාටු සහ හදිසි අනතුරු වලින් අපව ආරක්ෂා කරන අපේ නාම සාන්තුවරිය කවුද කියලා ඔබ දන්නවද? ඒ තමයි ශාන්ත බාර්බරා මුනිතුමිය. ඉතින් කිතුගී මැදුරෙන් අද දවසේ අපි කතා කිරීමට සූදානම් වන්නේ ශාන්ත බාර්බරා මුනිතුමියගේ ජීවිත කතාවයි. රැඳී ඉන්න අපිත් එක්ක වීඩියෝ එකේ අවසානයේ වෙනකම්ම. තවත් විශේෂිත වූ ශාන්තවරුන්ගේ ජීවිත කතා දැන ගැනීම සඳහා අපි subscribe කරන්න. ඒ වගේම දන්නේ නැති කෙනෙක්ට අලුත් දෙයක් එකතු කර ගැනීමට අපේ වීඩියෝස් ඔයා බැලුවා නම් අනිවාර්යයෙන්ම share කරන්න. රැඳී ඉන්න අද දවසේ අපේ මාතෘකාව වන්නේ ශාන්ත බාර්බරා මුනිතුමියයි. මිත්‍රවරුනි, පෙරකී ලෙසම අකුණු කුණාටු සහ හදිසි අනතුරු වලදී අපි පිහිට පතන්නේ ශාන්ත බාර්බරා මුනිතුමියගෙන්. එතුමියගේ ජීවිත කතාවට ඔබව සාදරයෙන් පිළිගන්නවා. ඒ වගේම අද දවසේ අපි කතා කරමු ඇයගේ විශ්වාසය, දේව කැඳවීම සහ ඇයගේ ප්‍රාතිහාර්යයන් පිළිබඳව. ඉතින් ශාන්ත බාර්බරා මුනිතුමිය උපත ලැබුවේ ක්‍රිස්තු පූර්ව 3 වන සියවසේදී නවීන තුර්කියේ පිහිටි නිකෝමීඩියා ප්‍රදේශයේ. ඇගේ පියා වූයේ ඩයස්කෝරොස්ය. ඔහු ඉතාමත් ධනවත් වගේම දරුණු ස්වභාවයකින් යුත් පුද්ගලයෙක් වුණා. ශාන්ත බාර්බරා මුනිතුමියගේ පියා කෙතරම් දරුණු පුද්ගලයෙක්ද කියනවා නම් ඔහු තම දියණියව ලෝකයෙන් වෙන් කර උස මාලිගාවක තමයි රඳවලා තිබුණේ. ඉතින් මිත්‍රවරුනි, කුඩා වියේ සිටම සුදු බාර්බරා මුනිතුමිය ලෝකයේ ගැන, ජීවිතය ගැන ගැඹුරු ලෙස සිතා බැලූ කෙනෙක්. ඇය පියාගෙන් මෙම මාලිගාව අපි කලින් සඳහන් කරපු ඇයව ලෝකයෙන් වෙන් කර තබා ගැනීමට ඇගේ පියාගත් උත්සාහය අපි කිව්ව කලින් ඇයව ඊටමත් උස මාලිගයක තමයි ඇයව ජීවත් කරුවේ කියලා. ඉතින් අපේ බාර්බරා මුනිස්වරිය ඇගේ පියාගෙන් ඉල්ලීමක් කරනවා එම මාලිගාව නිර්මාණය කිරීමේදී කවුළු 3ක් ඇයට ලබා දෙන්න කියලා. එයින් ඇය සංකේතවත් කළේ ශුද්ධෝත්‍රීත්වයයි. නමුත් කවුළු 3න් ඇය සංකේතවත් කරගන්නේ ශුද්ධෝත්‍රීත්වය බව ඇගේ පියා නොදැන සිටි නමුත් ඒ වගේම ඇය පියාට එය දැන ගැනීමටත් ඉඩ ලැබුවේ නැහැ. ඇය ඊටමත් නිහතමානීව දෙවියන් සොයා යන ජීවිතයක් ගත කරපු තැනැත්තියක්. ඉතින් සහෝදරවරුනි, බාර්බරා මුනිස්වරිය গুপ্ত ලෙස කතෝලික දහම විශ්වාස කරගෙන ජේසුස් ක්‍රිස්තුස් වහන්සේව පිළිගත්තාසේම ඇය ජේසුස් ක්‍රිස්තුස් වහන්සේට ඇගේ ජීවිතය කැප කළා. ඇය විශ්වාස කළේ එකම සැබෑ දෙවියන් වහන්සේව විතරයි. ඒකට හේතුව ඇයගේ ජීවිතය සම්පූර්ණයෙන්ම වෙනස් කරා. නමුත් මේ විශ්වාසය ඇයගේ පියාට සැනවුවහම ඔහු දැඩි කෝපයට පත්වී ඇයට පීඩා පැමිණුවා. ඉතින් මිත්‍රවරුනි, මේ පීඩාවන් ඉවසගත නොහැකිව සුදු බාර්බරා මුනිස්වරිය මේ උස මාලිගාවෙන් පැන යාමට තැත් කරනවා. මෙතනදී සිද්ධ වුණු ප්‍රාතිහාර්යයන් ගැන අපි කතා කළොතින් ඇය පලා යාමට උත්සාහ කරන විට මේ උස මාලිගාවේ ගල් බිත්ති විවෘත වී ඇයට මගක් ලබා දුන් බවට පුරාවෘත්තයන් වල සඳහන් වෙනවා. මෙය බාර්බරා මුනිස්වරිය ගැන කතා කරද්දී සැලකිය යුතුම ගණයේ ප්‍රාතිහාර්යයක්. ඒ වගේම දඬුවම් වලින් ඇයගේ ශරීරයට වූ හානි වලින් දෙවියන් වහන්සේගේ බලයෙන් ඒ සුවපත් වූ බවත් කියවෙනවා. බන්ධනාගාරයේදී දේවදූතයන් ඇය ආරක්ෂා කළ බවටත් විශ්වාස කරනවා. ඒ වගේම ඇයව මරණයට පත් කළ ඇයගේ පියා අකුණු වැදී මිය ගිය බවට ඉතිහාසයේ කතා පවසනවා. ඉතින් මිත්‍රවරුනි, මේ වගේ විශාල ප්‍රාතිහාර්යයන් ගොඩක් කරපු තැනැත්තියක් තමයි සුදු බාර්බරා මුනිස්වරිය කියන්නේ. අපි මේ වීඩියෝ එක පටන් ගද්දිම ඔබට සඳහන් කළා අකුණු සහ හදිසි අනතුරු වලට නාම සාන්තුවරිය තමයි සුදු බාර්බරා මුනිස්වරිය කියලා. ඉතින් මේ කිව්වා වගේම අනිවාර්යෙන්ම අපිට නපුරු කාලයන් වලදී, නපුරු කුණාටු වලදී, ඒ වගේම කුණු සැහැරයන් වලදී, ඒ වගේම හදිසි අනතුරු වලදී අපි මතක් කරගන්න ඕනේ විශේෂ නාම සාන්තුවරියක් තමයි සුදු බාර්බරා මුනිස්වරිය කියන්නේ.
ඇගේ ප්‍රාතිහාරයන් තුළින් අපේ ජීවිතවලට වෙන නපුරවල් ආරක්ෂා කර ගැනීමට අපිට අනිවාර්යයෙන්ම පුළුවන්. ඉතින් අනිවාර්යයෙන්ම බාර්බරා මුනිශ්වරිය විශ්වාස කළ යුතුමයි කිතුණුවන් විදිහට. ඉතින් මිත්‍රවරුනි, අවසානයේදී බාර්බරා මුනිශ්වරිය තම විශ්වාසය අත්හැරීමට ප්‍රතික්ෂේප කළ නිසා ඇයව මරණයට පත් කරනවා. නමුත් ඇයගේ ජීවිතය අපට කියා දෙන්නේ දෙවියන් වහන්සේ වෙත විශ්වාසවන්ත සිටීමේ වටිනාකම අනන්තයි අප්‍රමාණයි කියලා. ඒ නිසාම අද දක්වාම අකුණු සහ අනුතුරුවලදී ආරක්ෂාව ලබා දෙන සාන්තුවරිය ලෙස සැලකෙන්නේ සුදෝ බාර්බරා මුනිශ්වරිය තමයි. ශාන්ත බාර්බරා මුනිශ්වරියනි, අපව සියලු අනුතුරු වලින් ආරක්ෂා කර අප වෙනුවෙන් මැදිහත් වන ලෙස ඉල්ලා සිටිනවා. ආමෙන්. මේ යාඥාව ඔබ හොඳින් මතක තියාගන්න. හදිසි අනුතුරුවලදී, අකුණුවලදී, ඒ වගේම කුණාටුවලදී අනිවාර්යෙන්ම මේ යාඥාව එතුමියට පවසන්න. මිත්‍රවරුනි, ඒ අනුවෙන් සුදෝ බාර්බරා මුනිශ්වරියගේ ජීවිත කතාව මෙතනින් අපි අවසන් කරනවා. ඒ වගේම ඔබ දන්න වෙනත් කරුණු මොනවාම හරි තියෙනවා නම් අනිවාර්යෙන්ම පහළ කමෙන්ට් සෙක්ෂන් එකේ ඒක අපිත් එක්ක බෙදා ගන්න. දන්නේ නැති අයටත් මේක දැන ගැනීම පිණිස. ඒ අනුවෙන් අද දවසේ සාන්තුවර කතාව කිතුගී මැදුරෙන් අවසන් කරන අතර කිතුගී මැදුරෙන් අදට අපි ඔබෙන් සමුගන්නවා. දෙවියන් වහන්සේගේ ආරක්ෂාව, රැකවරණය, මැදිහත්කම තුළ ඔබේ සියලු කටයුතු සාර්ථකව කර ගැනීමට දේව ආශිර්වාදය ප්‍රාර්ථනා කරමින් අදට අපි ඔබෙන් සමුගන්නවා. ඔබට ජෙසු පිහිටයි. ජෙසු